මයිග්‍රේෂන් එක ගැන කියද්දි මම එක දෙයක් අහනවා මයිග්‍රේට් කරන අයගෙන්. දැන් ඔබතුමත් කිව්වා මෙතුමත් කිව්වා මේ මයිග්‍රේට් කරන මාළුවාට වතුරේ අගය දැනෙන්නේ එළියට ගත්තහම වතුරෙන්. අපිට මේකේ අගය දැනෙන්නේ මේකෙන් එළියට ගියහම. ගිහිල්ලා අද දැන් කියනවා ගොඩක් අය රට රැකියාවට යන එකයි මයිග්‍රේෂන් එකයි දෙක. මයිග්‍රේට් කරලා සතුටින් ඉන්නවා කියලා FD එකේ පෙන්නනවා. සතුටින්ද ඉන්නේ. අපිට මෙහෙ නැත්තේ සල්ලි විතර. අපිට සල්ලි. ඒක හරි. අපිට අනිත් හැමදේම තියෙනවා. සතුට තියෙනවා. හරි. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට මට එන්න කියද මම ඕස්ට්‍රේලියාව හිටියන. එන්න කියද? තාත්තා පහ කරනවා ගණන් ගන්න. හරි. ඕස්ට්‍රේලියාවේ අපි එක්කෙනෙකුටවත් එන්න කියන්නේ. හරි. ඒ වගේ ගිහිල්ලා හොඳ තැන් වලට ගිය කට්ටිය වෙනම කතාවක්. හරි. නමුත් මේක අපේනේ. දැන් මේක දාලා අර මාළුවව එළියට ගත්තාම තමයි මාළුව දන්නේ අම්මේ මම වතුර නීතිය කියලා. එතකන් මාළුව දන්නේ මම වතුර නීතිය කියලා. වතුර වැට්ටම දන්නේ. වතුරේ එළියටම වෙදරගන්න. මේකේ යගේ දෙනනේ ගියාම. ඉතින් එතකොට මම ඉල්ලා හිටින්නේ හරි මයිග්‍රේෂන් කරන කට්ටිය මගේ දැන් ඊයේ පෙරේද මගේ එක්කෙනෙකුත් ගියා. හරි මම ගියා මහත්තයෝ ඔයා 100 පාරක් හිතලා ඔය තීරණය ගන්න. අපිට නැත්තේ සල්ලි විතර. හරි හැමදේම තියෙන කාලගුණය තියෙනවා. හරි අපේ එළිය ඕන වෙලාවක ඕන ඇඳුමක් අරන් එළියට බැහැදේ අපිට. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ડિප්‍රෙෂන් නැහැ නේ අපිට කාලගුණය නිසා. අනිත් එක මේ සුනිල් මහත්මයා අපි කම්පෙයාර් කරන්නේ මරු වැඩේ මේක. ලංකාව අපි කම්පෙයාර් කරන්නේ ස්කැන්ඩිනේවියාත් එක්ක. හරි මේ පුදුම කතාවක් අපි කාවත් අපි කම්පෙයාර් කරන්නේ සවුත් ඒෂියායි. සවුත් ඒෂියාව වල ගත්තොත් අපි නියමයි. ඉන්දියාවට ගිහින් බලන්න ඉන්දියාව බිස්නස් වලට අපි කතා කරාට ඉන්දියාවේ ජීවත් වෙන්න පුළුවන්ද පාකිස්තානයේ ජීවත් වෙන්න පුළුවන්ද බංග්ලාදේශයේ ජීවත් වෙන්න පුළුවන්ද ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙන්න පුළුවන්ද ඒගොල්ලොත් කැමති ලංකාවේ ජීවත් වෙන්න. හරි අපි ගිහින් එනකොට එහෙ ගිහින් මෙහෙ එනකොට ස්වර්ගයට ආවා. හරි උගෝලු ගිහින් හිටන රටවල් වලට. හැබැයි අපි නෝර්වේ ස්වීඩන් වලට ගිහින් ආවොත් ඒක වෙනම කතාවක්. හැබැයි එහෙ මාස ගානක් පට්ට සීතලේ ડિප්‍රෙෂන් වලින් 100 ගානක් කරගන්න. හරි ඉතින් මයිග්‍රේෂන් කරන කට්ටියට මම කියන්නේ අපි ඒක එන්කරේජ් කරන්නත් පටන් ගන්න. මේක හොඳ නෑ යන්න. අනේ අම්මේ ඉන්න එපා. පැත්ත පලාතින් ඉන්න පුළුවන් හෙට පුළුවන් නම් ඵලයන් කියලානේ කියන්නේ. හැබැයි ඒ කිසි කෙනෙක් හිතනවාද නැති වෙන දේ මොකද්ද කියලා. අම්මා තාත්තා නෑ. හරි නෑදෑයෝ නෑ යාළුවෝ නෑ. අපිට එළියට දාගම පොත්තුවක් ගන්න පුළුවන්. බඩයක් ගන්න පුළුවන්. මලගෙවල් තියෙනවා, මගුල් ගෙවල් තියෙනවා, දාන ගෙවල් තියෙනවා, බණ ගෙවල් තියෙනවා. හරි ඒ ඔක්කොම තියෙනවා. හරි ඔය හෙට්ටනවා කියලා තියෙනවා. සල්ලි නෑ. හරි ඉතින් සල්ලි හොයන්න මේ ඔක්කොම ටික කැප කරනවද? නැත්නම් අපි කොහොම හරි මේක බැලන්ස් කරගෙන හදා ගන්නවද? එතනයි ඉන්න ඕනේ.